देखो देखो कैसी बातें यहाँ की है साथ पर है साथ ना भी क्या इतनी आसान है. හලෝ කොහොමද ඔයාලා හැමෝටම මම අද ආවේ පොසොන් ඩේ vlog එකක්. මේ vlog එක ටිකක් විශේෂයි. හේතුව තමයි මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක් ඉෂ්ට වෙන දවසක්. ඒ හින්දාම තමයි මම vlog එකක් කරනවා කියලා හිතුවේ. ඔයාලා බලන්න ඇති මොකද්ද කියලා. ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්නේද මොකද්ද කියලා. ඉතින් ඔව් අපි අයිස්ක්‍රීම් දන්සලක් දෙනවා. ඉතින් මේක මං ආසාවෙන් ඉදපු දෙයක්. මම උපයන සල්ලි වලින් මං ආසාවෙන් ඉඳියා මේ වගේ වැඩක් කරන්නේ. ඉතින් මට ඒක ඉෂ්ට කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මට ලස්සන මෙමරි එකක් විදියට තියාගන්නයිත් ඔයාලත් එක්ක බෙදා ගන්නයිත් තමයි මම මේ vlog එක අරගෙන එන්නේ. අපි දෙන උදේම පිටත් වුණා ටවුන් එක පැත්තට යන්න අපේ දන්සලට ඕන කරන බඩු ටික ගන්න. ඒ කිව්වේ අයිස්ක්‍රීම් කෝන් වගේ ඒවා ගන්න ඕනේ හින්දා. මොකද කඩවල් ගොඩක් වහලා නිසා හොයාගන්න චුට්ටක් ඇවිදින්න වෙන බව අපි දෙන ටිකක් හිතුණා. ඉතින් අපේ නිසා වේලාස්තන ගියා. කොහොම හරි ඇවිදලා මෙන්න මේ හැන්ද ගත්තා අයිස්ක්‍රීම් බෙදන්න ඕන කරන. ඊට පස්සේ අපි ෆුඩ් සිටියට ගියා අයිස්ක්‍රීම් ගන්න. ඒකේ තිබුණේ නැහැ. මොකද දන්සල් ගොඩක් දෙන නිසා අයිස්ක්‍රීම් හැම තැනම හොයාගන්න තිබුණේ නැහැ. ඊට පස්සේ ළඟම තැනකින් හොයාගෙන අපි දෙන්නත් එක්ක ඉක්මනට ගෙදර ආවා. මොකද එක වෙද්දි අපි දන්සල දෙන්න ලෑස්ති කරන්න ඕන නිසා. අපි දෙකට තමයි දන්සල මේ පටන් ගන්න හේතුවේ. අපි බෝඩ් එකක් එහෙම දාලා තිබුණා කලින් ඉඳන්ම දෙකට පටන් ගන්නවා කියලා. ඉතින් හරියටම දවල් 2 වෙද්දි අපේ දන්සල පටන් ගත්තා. මුලින්ම අපේ දන්සල විවෘත කරේ අපේ අම්මා. ඉතින් මතක් කරන්න ඕනේ අම්මා අපිට ගොඩක් උදව් කරා. අම්මා තමයි කිව්වේ හිතන්න එපා වැඩි අපි කොහොම හරි කරමු එයත් උදව් කරන්නම් කියලා. ඒ වගේම මගේ අයියා තාත්තා නංගි මල්ලි අපි හැමෝම එකතු වෙලා තමයි මේ වැඩේ කරේ. ඒ වගේම අපේ ළඟම හිතවත්ම ගොඩක් හැමදේටම වගේ එන නැන්දල මාමල් ටික ආවා. ඉතින් ඔයාලා මේ vlog එක බලනවා කියලා මම දන්නවා. ඔයාලට ගොඩාක් thank you ගොඩක් පිං මට මේ වැඩේ කරගන්න උදව් වුණාට. ඉතින් මට ගොඩක් සතුටුයි මේ මගේ හිතේ තිබ්බ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වෙච්ච ගැන. ඉතින් ඔයාලත් බලන්නකෝ අපේ දන්සල කොහොමද පැවැත්වුවේ කියලා. තමයි අපේ අයිස්ක්‍රීම් දන්සල ඉවර වුණේ. ඉවර වෙනවත් එක්කම වගේ ලොකු වැස්සකුත් වැස්සා. අපි ඊට පස්සේ අස් කරලා හැම ඉවර වෙලා ටවුන් එක පැත්තට පිටත් වුණා. අපිත් දන්සල් වඳින්න යන්න. vlog එකත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝටම thank you. මාව subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. වගේම ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන් යන්න. ගිහින් එන්නම්. bye.